27 O level ඒ කියන්නේ දැන් මේ අලුත් grade 10 එක. මේ ක්ලාස් එකේ ක්ලාස් ටයිම් එක වෙන්නේ සක්‍ය ආයතනයේ කිරිබත්ගොඩ සක්‍ය තියෙන ෆිසිකල් ක්ලාස් එකේ Sunday 2:30 to 4:30 for both years අවුරුදු දෙකම. හරි ආපහු ඊළඟට grade 11 වලට මාරු වෙනකොට කියලා වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ඔන්ලයින් ක්ලාස් එකත් ස්ටාර්ට් වෙනවා මේ අවුරුද්දේ ඉඳලා. ඒතර ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ Thursday 7 to 9 pm. එක වෙබ්සයිට් එක through මම කරගෙන යනවා. ඒතර ওই පන්ති දෙකෙන් ඕන එකකට join වෙන්න පුළුවන්. වඩා හොඳයි වඩා පුළුවන් නම් ෆිසිකල් පන්තියට එන්න ඒක වඩාත්ම හොඳයි. හරි. කොහොම වුණත් මේ ජනවාරි month එකේදී classes වල පොඩි වෙනසක් වෙනවා. ඒකට හේතුව තමයි ඔය Sunday 2:30 to 4:30 කියන time එක grade 11 ඒ කියන්නේ මේ 2025 O level ළමයි මේ February වල exam එක ලියන ළමයින්ගේ ඒ අවුරුදු දෙකේම තිබ්බ time එක තමයි. ඉතින් ඒගොල්ලන් classes ඉවර කරලා last month එක January වල වෙනත් වෙලාවකට කාලය අරගෙන තමයි ඒ ඔය වෙලාව වෙන් කරගත්තේ. නමුත් 2025 O level ළමයින්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ පුළුවන් නම් මේ අවසාන මාසයේ January month එකත් සාමාන්‍ය ඒගොල්ලන්ට පුරුදු වෙලාවටම මේක මේ අවසන් කරලා දෙන්න කියන එක. ඒ අවසාන මාසෙත් ඒ විදිහටම සූදානම් කරලා දෙන්න කියලා. මොකද වෙලාවල් වෙනස් කරාම ඒ ළමයින්ටත් තව එක එක ඔය සෙමිනා, තව ක්ලාසස්, ඒ ක්ලාසස් වල ටයිම් මාරු වෙච්ච නිසා, මේවා ප්‍රශ්න නිසා මේවා ගැටලුත් එක්ක ඉතින් ඒ ඉල්ලීමටත් සැලකීමක් හැටියට මම තීරණය කරා ජනවාරි month එකේදී ෆිසිකල් ක්ලාස් එකක් හැටියට grade 10 එක පටන් ගන්නෙ නැතුව ජනවාරි වලට විතරක් ඔන්ලයින් විදිහට කරගෙන යන්න. ඊට පස්සේ February වල ඉඳලා ෆිසිකල් පන්තියට එන ළමයින්ට ඒකට join වෙන්න පුළුවන්. ඔන්ලයින් එකට කැමති අයට ඒක කන්ටිනියු කරන්න පුළුවන්. කොහොම වුණත් මේ change එකත් එක්කම තව තීරණයක් ගත්තා. එහෙමනම් ජනවාරි month එක free month එකක් විදියට class fees ගෙවන්න ඕනේ නැහැ. free month එකක් විදියට grade 10 දරුවන්ට මේ introduce කරන්න. හරි. එතකොට අපි Thursday 7 to 9 pm online class එක live තියෙනවා. live participate කරන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක recording එකත් එක්කම recording එකක් හම්බ වෙනවා. එකෙන් cover කරගන්න පුළුවන්. එතකොට physical පන්තියෙන් බලාපොරොත්තු වෙන මේ දරුවොත් පොඩ්ඩක් මේ මාසෙට විතරක් online එකට join වෙන්න. ඒකට message එකක් දාන්න. ඒ message එකට එන්න ඕන දරුවගේ නම සහ පාසල. හරි? name and school එවුවාම ඇති. මගේ WhatsApp number එකට message එකක් දාන්න. එතකොට group එකට add කරගන්නවා. එතකොට ඒ group එක through මම link එක එවලා මේ month එකේ class එක කරගෙන යනවා. ඊට අමතරව සාමාන්‍ය regular class එක එතනින් එහාට online වෙන්නේ website එක හරහාම තමයි ඒ classes වෙන්නේ. එතකොට February වල ඉඳලා fees ගෙවුවාම හරි ඒ කියන්නේ January month එකට fees ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම tute එක soft copy එකක් විදියට තමයි ඒතර January month එකට arrange කරන්න වෙන්නේ. ඒතර February වල ඉඳලා normal fee එක වෙන්නේ 1800 rupees per month විදියට. ඒතර classes වල සාමාන්‍ය procedure එක දැන් මම 2009 වල ඉඳලා මේ start කරපු පන්තිය තමයි ඒතර 17th year එක හැටියට. අවුරුදු 17ක් continuously මේ අවුරුදු 16ක කාලයක් සම්පූර්ණ කරලා 17 වෙනි අවුරුද්ද හැටියට දැන් මේ ස්ටාර්ට් කරන්න යන්නේ. කිරිබත්ගොඩ තියෙන මේ ක්ලාස් එක. ඉතින් ඒ ආරම්භය ගත්තෙත් අපි මේ සන්ඩේ හවස ටයිම් එක තමයි දුන්නේ. ඒ විදිහටම තමයි මේ ගමන මේ වෙනකනුත් ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙමනම් පැහැදිලිවනි පොඩ්ඩක් මේ month එකට ෆිසිකල් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙන දරුවෝ පොඩ්ඩක් මේ month එක විතරක් online ඉන්න. ඉතින් ඒක වෙනුවෙන් ෆීස් අය කිරීමකුත් නැහැ. හරි. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඔයාලට ක්ලාස් එකේ මම කරගෙන යන procedure එකේ ඒක ගැන අවබෝධයක් එනවා. හරි. when I am explaining the lessons I am using the both languages. This is for English medium students as well as Sinhala medium. මේක තමයි මගේ තිබුණු pattern එක. කොහොමද ඒ ක්‍රමවේදයටම තමයි මම දැන් ගිය අවුරුද්දේ පොඩ්ඩක් change කරන්න හදලා පස්සේ ආපහු ඒ අදහස reverse කරලා අපේ සාමාන්‍ය ක්‍රමවේදයට ආවා. මේ එතකොට ඔයා ඉංග්‍රීසි මීඩියම් ICT කරත් සිංහල මීඩියම් ICT කරත් ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් එකට join වෙන්න පුළුවන්. ටියුට් එකක් ගත්තත් both languages තියෙනවා. explain කරනකොට both languages වලින් explain කරන්නේ. නමුත් ඔයාට ඕන භාෂාවෙන් ඔයාට ලියා ගන්න දේවල් ඒ ටිකට අවස්ථාව තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. presentation එකක් PowerPoint presentation එකක් දැම්මත් ඒකෙත් ඉංග්‍රීසි වලනුත් සිංහලනුත් අවශ්‍ය දේවල් ටික තියෙනවා. හරි? ඔය විදිහට තමයි මේ වැඩසටහන යන්නේ. එහෙමනම් මට මැසේජ් එකක් එවන්න
දරුවගේ නමයි ඉස්කෝලේ නමයි එවන්න ගෲප් එකට ඇඩ් කරගන්න. එතකොට ඒ විදිහට අපි ක්ලාස් එක ස්ටාර්ට් කරනවා ජනවරි 8 වල ඉඳලා. ඒ වගේම මේ ඒ ඔන්ලයින් එකේ රෙකෝඩින් එකත් හම්බ වෙනවා. ඒ වෙලාවට පාටිසිපේට් කරන්න බැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒතර ෆෙබ්‍රුවරි වල ඉඳලා සාමාන්‍ය අනිත් ප්‍රොසීඩියර් එකට එනවා. වෙබ්සයිට් එක through ඔන්ලයින් ක්ලාස් එක යනවා. ෆිසිකල් ක්ලාස් එක සක්කයකේ තියෙනවා. Sunday 2:30 to 4:30 ටයිම් එකට. ඒතර මීට අමතරව යමක් දැනගන්න තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. ඒකට reply කරන්න. හරි? right. එහෙමනම් thank you very much.